තෙරුවන් සරණයි. අද අපි බලන්න යන්නේ ඓතිහාසික වටිනාකමක් ඇති පුරාණ රජමහා විහාරස්ථානයක්. මෙම විහාරය පිහිටා තිබෙන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල කටුගහගල්ග ප්‍රදේශයේ. මෙම විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසට අයත් වන බව එහි ඇති ටැම් ලිපි වලින් හෙළිවේ. එසේම මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ කීර්තිශ්‍රී නිස්සංක මල්ල රජතුමා විසින් බව එහි ඇති ටැම් ලිපි වලින් දැන ගැනීමට හැකි වේ. විශාල ගල් ගුහාවක ගල් ලෙනක් ඇතුළත අලංකාර සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ පරිවාර පිළිම වහන්සේලාගෙන් දේව රූප ආදියෙන් මෙම විහාරය සමන්විත වේ. එසේම ගල්ලෙන් වෙල බිතුසිතුවම්ද ඇඳ ඇත. ක්‍රිස්තු වර්ෂ 1187 1196 කාලයන්හි සැදැහැති රජදරුවන්ගේ සහ රටවැසියන්ගේ උත්සාහයෙන් ධෛර්යයෙන් ශාසනයට දායාද වූ විශිෂ්ට විහාරස්ථානයකි. මෙම විහාරයට ඉහළින් මෙම ගල්ලෙනට ඉහළින් ඊටාම අලංකාර දාගැබ් වහන්සේ නමක් ඉදිකොට ඇත. එසේම විහාරස්ථාන භූමිය තුල රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටපු ගල්ලෙන් කුටි දැක ගැනීමට හැකි වේ. තවද විහාරස්ථානය තුල සෙල්ලිපි, ටැන්ලිපි බොහොමයක් ද ඇත. බුත්තල කටුගහගල්ගේ පුරාණ රජමහා විහාරය ඌව පළාතේ ඉතා වටිනා සිද්ධස්ථානයකි.